ආයිබුවන් අපි සරුංගලේ YouTube නාලිකාව තුළින් ගොඩක් කාලෙකට පස්සේ ලස්සන කතාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව ලස්සන කතාවක් කියලා පටන් ගත්තට මේක ඉවර වෙන විදිය ඉතාමත්ම වැදගත් වේවි. ඔයගොල්ලොන්ට විශේෂයෙන්ම රංගනයට අලුතින් එක්වීමට ඉන්න අපේ නංගිලාට විශේෂයෙන්ම අක්කලාට ගොඩාක් ආදර්ශවත් කතාවක්. ඔය රංගපාන්න තිබුණු පළියට හැම තැනටම මේ විදියට ඉදිරිපත් වෙන්න යන්න එපා. මොකද අද සමාජයේ හරි විෂමයි, කුරිරුයි. ඉතින් විෂම චරිත, නොයෙක් චරිත අපට හම්බ වෙනවා. අපිව තෝරා බේරාගෙන තමයි අපේ යන ගමන යන්නට ඕනේ. ගොඩක් අය ආසයි රංගනයට, රූපලාවන්‍ය වලට. ඉතින් මේ කතාව නම් ඇත්තටම මේ ලිනාර කියන ගෑනු ළමයෙකුට වෙච්ච කතාවක්. ලිනාර කියන්නේ බතුල්ල පැත්තේ ජීවත් වෙච්ච තේදලු නිලන කාන්තාවකගේ දුවෙක්. එතකොට අම්මයි තාත්තයි දෙන්නම තේ කර්මාන්තය ආශ්‍රිත වැඩ කරන්නේ. තාත්තා තේ කම්හලක වැඩ කරනවා, අම්මා තේදලු නිලනවා. ඒ අතර තමයි මේ ලිනාරා ඕ ලෙවලුත් සමත් වෙලා වෙනත් රැකියාවකට යනවා. නමුත් ඒක හරි ගියේ නැති නිසා ලිනාරා බලාපොරොත්තු වෙනවා තේ කම්හලේ වැඩට යන්න. ඉතින් ඔය අතරේ මේ ලිනාරා කියන්නේ දෙමළ යුවතියක්. ඉතින් අවුරුදු 22යි ඇයට. මේ තේකම්හල කිට්ටුව එක්තරා දවසක චිත්‍රපටයක් රූගත වෙනවා. ඉතින් තේකම්හල හිටපු අධ්‍යක්ෂකවරයා මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාත් සමග තියෙන සම්බන්ධයකට තමයි ලිනාරට පොඩි අවස්ථාවක් ලැබෙන්නේ. රූගත කරන ස්ථානයට පැමිණිලා තේ කූඩයක් පිටේ තියාගෙන පොඩි රංගනයක් කරන්න අවස්ථාවක් ඇයට ලැබෙන. මේ චරිතයට ඕනේ වුණු කෙනෙක් බදුල්ලෙන්ම හොයාගන්න ඇයට පුළුවන්, ඔවුන්ට පුළුවන් වෙනවා. මොකද අර ඒ චරිතය තාත්තිකව ගන්න ඕන හින්දා දෙමළ කාන්තාවක් නිසා, දෙමළ යුවතියක් නිසා ඒ චරිතය කරන්න ඇයව යොදා ගන්නවා. ලිනාර ඉස්කෝලේවත් නාට්‍යයක් දෙකක් රඟපාලා තිබුණට කවදාවත් අර කැමරාවක් ඉස්සරහා රඟපාලා තිබ්බේ නැහැ. ඉතින් ඒ අවස්ථාව ලිනාරට ලැබෙනවා. ඒ ලැබෙන්නේ අධ්‍යක්ෂකවරයා දකිනවා මෙයා හොඳට රඟපාන්න පුළුවන් වුණත් නැතත් දැන් මේ අවස්ථාවේ හැටියට මේ කොටසක් ගන්න තියෙනවා. ඒ ගන්න තියෙන දෙබස් තිබුණ නැහැ. තේ කූඩේ පිටේ තියාගෙන පොඩි ෆොටෝ එකක්, වීඩියෝ එක කීපයක් තමයි ගන්න උවමනා වෙන්නේ. ඉතින් අධ්‍යක්ෂකවරයා දකිනවා ලිනාර හරි කුලහැටි වගේ තරුණයක්. ඇත්තටම වැඩි කතා බහක් නැහැ. ඉතින් ලිනාරා ගැන පොඩි අදහසක් එනවා ඇයව කොළඹ ගෙනහිල්ලා ටෙලිනාට්‍ය 2-3කට සම්බන්ධ කරන්න. මොකද ලිනාරා හරි ලස්සන, කළු වුණත් ඇය ඉතා ලස්සන තරුණියක් ඇත්තටම. ඒ අනුව අධ්‍යක්ෂකවරයා ලිනාරට පැත්තකට අඬ ගහලා කතා කරලා කියන ඔයා හරි දක්ෂයි, ඔයා රඟපාන්න දක්ෂයි, ඇත්තටම ඔයා දීප කොටස හරියට කරා. ඔයාට කොළඹ આવොත් මම ටෙලිනාට්‍ය 2-3කට ඔයා සම්බන්ධ කරලා දෙන්න කැමතිද? ඔයා රඟපාලා තියෙනවද? ඕ මේ අහනවා. ලිනාරත් ඇත්තටම කොළඹ යන්න, ලිනාර කොළඹ දෙපාරයි 3 පාරයි ගිහිලා තිබුණේ. බයයි, කොළඹට බයයි ලිනාරා. නමුත් අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා බහ කරාට පස්සේ ලිනාරට අවස්ථාව ලැබෙනවා. එක්තරා වෙළඳැන්වීමක තමයි මුලින්ම පෙනී සිටින්න ඇයට අවස්ථාව ලැබෙන්නේ, එක්තරා සමාගමක. ඔය අතර ලිනාරට ඒ පව ඔක්කොම විස්තර කිව්වට පස්සේ දුරකථන අංකය ලබා දෙනවා අධ්‍යක්ෂකවරයා. ඉතින් ඒ අනුව තමයි ලිනාරා තනියම 2024 පෙබරවාරි 16 වෙනිදා කොළඹ එන්නේ. ඒ කොළඹ එන්නේ ඇත්තටම ප්‍රයිවට් බස් එකක නැගලා ඇය කොළඹට ඇවිල්ලා කොළඹින් පිටකොටුවේ බහිනවා. පිටකොටුවේ බැහැලා කවදාවත් නොයාපු පැත්තකට තමයි මේ ලිනාරට යන්න සිද්ධ වෙන්නේ, වැල්ලවත්ත ප්‍රදේශයට. වැල්ලවත්ත ප්‍රදේශය බලා තමයි ලිනාරට යන්න සිද්ධ වෙන්නේ. දුරකථන මාර්ගවලින් අධ්‍යක්ෂකවරයා සමග කතා බහ කරගෙන වැල්ලවත්ත බලා යන්න මේ ලිනාරා සූදානම් වෙනවා. ඒ අනුව දෙහිවල හරහා යන්න තිබිච්ච අලුත්ගම බස් එක තමයි මේ නගින්නේ ලිනාරා. දැන් ලිනාරා තනියම තමයි මේ ගමන යන්නේ. අපි එතනින් පස්ස වෙන කතාව ටිකක් අමුතු පැත්තකට යන්නේ. ඒ කතාවත් එක්ක අපි හමු වෙමු. හරි, channel එක subscribe කරලා තියන්න. මේක මේ සිදුවෙච්ච
ඇත්ත කතාපුවතක් මන් නම්ග මනක් කල්පිතව කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් සහ දෙමළ යුවතියක් අතර සිදුවෙච්ච කතාවක්. මේ කතාව හැබැයි ඉවර වෙන විදිය හරි දුකයි. ඒ වගේම එක පැත්තකින් පොඩි ලක්කයකුත් තිබිලා තියෙනවා කාටද කියලා අපි පස්සේ කියන්නම්. එහෙනම් channel එක subscribe කරන්නකෝ. බොහොම ස්තුතියි.